right UK CPI data release වුණා. එතකොට මේ data දිහා බලලා අපි කොහොමද entry එකක් consider කරන්නේ මේ වෙලාවේ කියලා බලමු. right එතකොට UK CPI data එකක් ගත්තොත් ඉස්සරවම negative release වෙලා තියෙන අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ලොකු gaps වලින් data negative වෙලා තියෙන සාමාන්‍ය point දෙකක් කියන්නේ inflation එකේ data point දෙකකින් අඩු වෙනවා කියන්නේ සෑහෙන අඩුවීමක් අපිට මෙතනදී release වෙලා තියෙනවා. right සමස්තය ගත්තාම UK data negative. එතකොට මේ data CPI කියන්නේ මොකද්ද? CPI වලින් වෙන්නේ මොකක්ද? CPI measurement කරන tools මොනවද කියලා මම උඩින් කාඩ් එකක් දාන්නම්. ඒකෙදි ඔයාලට බලන්න පුළුවන් CPI measure කරන්න ගන්න tools මොනවද කියලා. right එතකොට ඒකෙදි කතා කරනවා මේ core CPI data එක සහ CPI data කියන්නේ මොකද්ද? ඔය හැම එකම මෙතනදී කතා කරනවා මේ වීඩියෝ එකේ. right ඒ හින්දා මම ඒ ගැන දැන් ඩිස්කස් කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ data වලින් කියන්නේ මොකද්ද කියලා බලන්න. right සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙතනදී data surprise negative release වෙලා තියෙනවා. UK inflation එක මෙතනදී අඩු වෙලා තියෙනවා එකෙන් කියන්නේ. right අපි බලමු මෙයාගේ තියෙන trade ideas මොනවද කියලා. මුලින්ම අපි ගියොත් එහෙම chart එකට අපිට බලා ගන්න පුළුවන් UK වලට අදාළ right UK වලට අදාළ GBP CAD එක sell වෙනවා. ඊට පස්සේ GBP JPY sell වෙනවා. right ඊට පස්සේ GBP USD sell වෙනවා. මේ අපි කලින් execute කරපු trade එකක් මේ community එකේ අපි දීලා තියෙනවා අපේ එතකොට අපිට GBP වලට අදාළ හැම currency pair එකම sell වෙනවා මෙතනදී බලා ගන්න පුළුවන්. right GBP CAD, GBP JPY, GBP CHF මේ හැම trade එකක්ම අපිට sell side එකේ speculate කරන්න අවස්ථාවක් තියෙනවා. right දැන් අපිට මෙතනදී trade එක release වෙද්දී entry එක consider කරේ නැතත් මෙතනින් එහා trade opportunities අනිවාර්යෙන් තියෙනවා. right mainly ගත්තොත් එහෙම දැන් මේ අවස්ථාවේදී මට මෙන්න මේ GBP prices එහෙම නැත්නම් currency pairs GBP base කරගෙන තියෙන ගත්තොත් එහෙම හැම එකම sell කරන්න opportunity එකක් තියෙනවා, sell කරන්න අවස්ථාවක් තියෙනවා. right මොකද මෙයාගේ දැන් මේ buy movement එක මෙතනින් පස්සේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. right මෙයාගේ buy speculation එක මෙයාගේ buy side එකට speculate වෙන එක මෙතනින් turn වෙනවා. කියන්නේ මෙන්න මේ zone එකෙන් දැන් එයා turn වෙන්න අරන් තියෙන්නේ. එතකොට මේ buy structure එක මෙතනින් කැඩෙනවා. right එක පැත්තකින් buy structure එක මෙතනින් කැඩෙනවා. එතකොට මෙයා sell structure එකක් දැන් දිගටම හදන් යනවා. පැහැදිලිද? එතකොට ඒකත් එක්ක අපිට මෙතනින් පස්සේ GBP වල direction එක, ඒ කියන්නේ GBP base කරගත්ත direction එක GBP CAD වල වෙන්න පුළුවන්, GBP JPY වල වෙන්න පුළුවන්. right මේ directions අපිට sell side එකට තමයි supportive වෙන්නේ. කියන්නේ සරලව මෙහෙමයි. අපිට දැන් ඊළඟට entries consider කරනවා නම් GBP base කරගෙන අපිට පුළුවන් sell side එකට entries හොයන්න. ඒක ඔයා ගන්න ඕනම ටෙක්නිකල් මෙතඩ් එකකින් වෙන්න පුළුවන් ඔයාගේ knowledge එක අනුව. පැහැදිලිද? අපිට sell side එකට speculate කරන්න entries consider කරන්න පුළුවන්. සමහරට මෙයා මේ liquidity අරගෙන මෙන්න මේ හරියෙන් නැවත sell වෙනවා කොහොම. right මොකද ඒ තරමට inflation data එක මෙතනදී powerful වැඩි. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ දැන් මෙතනදී sell side එක speculate කරන්න අවශ්‍ය confirmation හදාගෙන confirmation අරගෙන entries consider කරන්න. right ඕනම currency pair එකක් කරන්න පුළුවන් GBP base කරගත්ත. පැහැදිලිද? ඕකේ ඊළඟට අපිට ස්ටොක් මාකට් පැත්තෙන් තියෙන opportunities එකක් බැලුවොත් එහෙනම් අපිට පුළුවන් UK 100 buy කරන්න. හරි UK 100 buy කරන්න පුළුවන්. මම trade එක දැන්ටමත් දීලා තියෙන public එකට. ඒකට ඔයාලා මේ group එකේ නැත්නම් මේ channel එකේ නැත්නම් next wave family එකේ මේ වීඩියෝ එකට යටින් මම දාන description එකේ මේ link එක ඔයාලට එකෙන් join වෙන්න පුළුවන් Telegram channel එකට. right ඕකේ එතකොට අපි තව trade එක execute කරන්න හිටියා මෙන්න මෙතන. හරිද? මෙන්න මේ trade එක මම ඒකට කලින් දීලා තියෙනවා euro GBP short කරන්න පුළුවන්. හැබැයි හෙට release වෙන ඒ කියන්නේ දැන් මේක දුන්නේ ඊයේ data. ඊයේ දුන්නේ මේ trade idea එක. අද release වෙන දැන් මේ UK CPI එක තියෙනවානේ. මේ CPI data positive වුණා නම් මෙන්න මේ trade එක execute කරන්න තිබ්බා අපිට. මේක. හරිද? ඒක positive වුණා euro GBP short කරන්න තිබ්බා. definitely මේ short එක දුවනවා එහෙනම්. ඒකට දැන් මේ trade එක ගන්න බැයියේ. එයාලගේ data negative තමයි release වුනේ. හරිද? බැරිලා positive release වුණා නම් මේ trade එක කලින්ම execute කරන්න දීලා තිබ්බේ. ඒක execute කරන්න තිබ්බා. හරිද? මම ඒක තමයි මේ දීලා තියෙන UK data negative guys. මේ trade එක ගන්න බෑ අපිට. ඒ වෙනුවට අපි UK 100 buy කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. right ඉතින් UK 100 දැන් අපිට ඇත්තටම buy කරන්න පුළුවන්. මේ දැනුත් buy වෙන ගමන් තියෙන්නේ. මේ අනිවාර්යෙන් මෙන්න මේ highs දක්වා යනවා. එතකොට ඇයි මෙයා highs දක්වා යන්නේ? ඇයි මේ trade එක අපි execute කරන්න කියලා අපි බලමු. දෙක ප්‍රශ්නයක් නේ. UK 100 buy කරේ data negative වෙද්දී. මෙහෙමයි. මේ ඇවිල්ලා Australian stock market. sorry මේ ඇවිල්ලා UK stock market. UK මේ FTSE chart එක UK 100. හරිද? UK 100 buy වෙනවා. stock market අදාළ රටේ buy වෙනවා data inflation data negative වෙද්දී. මොකද inflation data negative වෙනවා කියන්නේ right ඒ අදාළ රටේ ඕනම රටක
ඕනම රට US වෙන්න පුළුවන් යුරෝ සෝන් එකේ වෙන්න පුළුවන් ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් නවසීලන්ත වෙන්න පුළුවන් කැනඩාව වෙන්න පුළුවන් රයිට් ඊට පස්සේ ස්විට්සර්ලන්ත වල වෙන්න පුළුවන් අපි ඔය ටිකේ මේජර් කරන්සිස් ටික අපේ හරිද මේ ඕනම රටක ඉන්ෆ්ලේෂන් ඩේටා නෙගටිව් වෙනවා කියන්නේ එයාලගේ උද්දමනය අඩු වෙනවා කියන එක උද්දමනය අඩු වෙන තැනකදී අදාළ රටේ පොලි අනුපාතත් අඩු වෙනවා ඉන්ට්‍රස්ට් රේටුත් අඩු වෙනවා එතකොට UK වල උද්දමනය අඩු වෙනවා කියන්නේ UK වල පොලි අනුපාතත් අඩු වෙන්න තියෙන වෝට් එක වැඩි වෙනවා කියන එක හරි හෝල්ඩ් වෙනවා හෝ අඩු වෙනවා කියන එක එතකොට පොලි අනුපාත අඩු වෙන එක සමාගමකට හොඳයිද නැද්ද පොලි අනුපාත අඩු වෙන එක අනිවාර්යෙන් සමාගමකට හොඳයි සමාගම් සතු රටේ තියෙනවනේ සමාගම් නේ රටේ තියෙනවා කම්පැනිස් වලට පොලි අනුපාත අඩු වෙන එක හොඳයි එතකොට මොකද කරන්න පුළුවන් සමාගම් වලට අඩු ලෝන්ස් අඩු පොලි යටතේ ලෝන්ස් අරගෙන යාලගේ බිස්නස් ඩෙවලොප් කරගන්න පුළුවන් රයිට් බිස්නස් ගොඩනගා ගන්න පුළුවන් එතකොට තව ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා රයිට් සේවකයන්ට වරප්‍රසාද ලබා දෙන්න පුළුවන් රයිට් එයාලගේ අලුතෙන් මොනවා හරි ප්‍රොජෙක්ට් පටන් ගන්නවනේ ඒවා පටන් ගන්න පුළුවන් ඉතින් සමාගම් වලට ඒක ගොඩක් හොඳයි රයිට් අඩු පොලියක් හම්බෙන එක අඩු පොලියක් ගවර්න්මන්ට් එකෙන් දෙන එක රයිට් එතකොට ඒ දේ පදනම් කරගෙන ස්ටොක්ස් බයි වෙන්න පටන් ගන්නවා අන්න ඒ හින්දා තමයි අපි UK 100 මෙතනදී බයි කරලා දෙන්නේ දැන් මේ කතා කරද්දි මම මෙතන වල ප්‍රයිස් එක තිබ්බ දැන් බයි වෙලා මෙන්න මෙතනට රයිට් ඔක අනිවාර්යෙන් මෙන්න මේ හයි එක දක්වා යනවා මේ හයි එක දක්වා විතරක් නෙවෙයි මේක දිගටම රයිට් දිගටම මේ ඩේටා එකේ හැටියට මෙන්න මේ ලෙවල් දක්වා වුණත් රීච් වෙන්න පුළුවන් හරි අපිට කිසි දෙගිඩියාවකින් තොරව අර අපි කියනවා ට්‍රේඩ් එකක් අපි දැන් සාමාන්‍ය ටෙක්නිකල් විතරක් යූස් කරලා හැම හිදි කෑලි ගහලා මේවා කරලා ඕන මෙතඩ් එකකින් ට්‍රේඩ් එකක් ඔච්චර උනත් එක්සිකියුට් කරද්දි කෙලිම බයයිනේ හරි මම දන්නවා ඒක මාත් හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා පට්ට බයයි ඒ කියන්නේ දෙගිඩියාවෙන් තමයි ට්‍රේඩ් එක ගන්න සෑහෙන ප්‍රෙෂර් එක මොකද ඇත්ත සල්ලි දාලා මේක ට්‍රේඩ් කරද්දි රියල් මනි දාලා ට්‍රේඩ් කරද්දි සෑහෙන ඒක ඉෆෙක්ට් එකක් අපිට එන ඩැමේජ් එක ප්‍රෙෂර් එක බ්ලඩ් ප්‍රෙෂර් එක සෑහෙන වැඩි හොඳද එතකොට හැබැයි මේ වගේ ට්‍රේඩ් එකක් මේ විදිහට එක්සිකියුට් කරද්දි කිසිම ප්‍රෙෂර් එකක් නැහැ මොකද ඩිෆිනිට්ලි මේක රන් වෙනවා කියලා දන්නවා අපි හරිද අන්න ඒකයි මේකේ තියෙන වටිනාකම ෆන්ඩමෙන්ටල්ස් වල දෙන වටිනාකම ඔන්න ඕක ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්නවා කියන්නේ ඩේටා එක රිලීස් වෙද්දි හරි මෙන්න මේ ඩේටා එක රිලීස් වෙද්දි මේක රිලීස් වෙන්න දෙනාඩියක් තියලා දෙකක් තියලා තමන් ෆුල් මාජින් දාගෙන යන එක නෙමෙයි මේ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ ඒක නෙමෙයි ඒක වැරදි මතයක ඔයාලා ඉන්න එපා මේ ඩේටා රිලීස් වුණාට පස්සේ අපිට නිවි හැනහිල්ල ඩේටා එක රීඩ් කරලා ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා ට්‍රේඩ් ඔපචුනිටිස් තියෙනවා එක්සිකියුට් කරන්න ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් ඩිසිප්ලින් තියෙන ට්‍රේඩර් කෙනෙක් විය යුතුයි හරි එන්න කලින් ට්‍රේඩ් එක්සිකියුට් කරන්න පුළුවන් හරිද හැබැයි ඒක රිස්ක් එකක් තියෙනවා කොච්චර උනත් ඩේටා එක අපි කොච්චර ප්‍රෙඩික්ෂන් කරත් 100% ප්‍රෙඩික්ට් කරත් පොසිටිව් වෙනවා කියලා හෝ නෙගටිව් වෙනවා කියලා සමහර ඩේටා එක වෙනස් වෙන්න පුළුවන් හොඳම දේ ට්‍රේඩ් එක රිලීස් වුණාට පස්සේ හරි ට්‍රේඩ් එක එක්සිකියුට් කරන එක ඩේටා එක රිලීස් වුණාට පස්සේ ට්‍රේඩ් එක්සිකියුට් කරන එක රයිට් මේ ස්ටුඩන්ට් කෙනෙක් දැන් UK 100 බයි කරලා තියෙනවා රයිට් මෙයා දිගින් දිගටම රේට් කරන්න යන කෙනෙක් ඉතින් අපිත් එක්ක ඉන්න අපේ දැන්ට කරන්ට් බැච් එකේ ඉන්න ළමයෙක් රයිට් මම මෙයාට කිව්වා ඊයේ ස්ටොක් මාකට් බයි වෙන්න පුළුවන් අපි ගෲප් වල අප්ඩේට් දුන්නා ස්ටොක් මාකට් බයි වෙන්න පුළුවන් මේ හින්දා සෝරි ස්ටොක් මාකට් ඩේටා පොසිටිව් આવුත් බයි වෙන්න පුළුවන් නෙගටිව් આવුත් සෙල් වෙන්න පුළුවන් කියලා අපි දුන්නා ඒ සෙෂන් එකේ අපි කිව්වා රයිට් අයියා දාලා තිබ්බනේ ගෲප් එකේ රයිට් ඉතින් මේ අපේ UK 100 බයි ගන්න දීලා තියෙනවා දැන් ට්‍රේඩ් එක රන් වෙනවා ඉතින් ඕක තමයි තත්ත්වය රයිට් අපිට බලන්න පුළුවන් දැනුත් ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙනවා ඉතින් බලන්න පුළුවන් ඔයාලට කොච්චර මම මේ කියන්නේ ට්‍රේඩ් එක රිලීස් කියන්නේ ඩේටා රිලීස් වෙලා සාමාන්‍යයෙන් ටයිම් එක විනාඩි 8ක් විතර ගියාට පස්සේ මේ වීඩියෝ රෙකෝඩ් කරන්න ගත්තේ රයිට් එතකොට අපිට හොඳට ඩේටා එක රීඩ් කරලා එන්ට්‍රි එක ගන්න ටයිම් එක තියෙනවා මෙතනදී
හරිද ටයිම් එක නැත්තේ නෑ වෙලාව තියෙන ඕන තරම් ඔයාලට පේනවනේ රයිට් ඔය විදිහට තමයි රන් වෙන්නේ ට්‍රේඩ් එක රයිට් එක්සිකියුට් කරලා තියෙනවා රේට්ස් කට්ටිය කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඇත්තටම ට්‍රේඩ් එක්සිකියුට් කරන්නේ මම මේක රන් වුණාට පස්සේ මෙන්න මේ ගෲප් එකට දැන් මේ කොහොමද දීලා තියෙනවනේ ටේක් ප්‍රොෆිට් ලොට් හිට වුණාට පස්සේ මේකට දානවා රයිට් ඉතින් ඔයාලා මේ ගෲප් එකේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම් අනිවාර්යෙන් ජොයින් වෙන්න දැන් මෙතන තව එකක් දීලා තියෙනවා AS 200 buy වෙනවා රයිට් අපි ට්‍රේඩ් එකට ගියොත් එහෙම අපි මෙතනින් ගත්තනේ මේ ට්‍රේඩ් එක මේත් අනිවාර්යෙන් රන් වෙනවා රයිට් එයාගෙත් ඕස්ට්‍රේලියන් CPI data නෙගටිව් වෙලා තියෙන එක ස්ටොක් මාකට් එකට පොසිටිව් විදිහට තමයි ඉෆෙක්ට් වෙන ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි මෙතන වදින්න තියෙන සාමාන්‍යයෙන් percentage wise 157ක් වගේ පොඩ රන් සාමාන්‍ය ට්‍රේඩ් එකෙන් 175ක් විතර රන් වෙලා තියෙන දැන්ට රයිට් ඉතින් ඔන්න ඕක තමයි UK CPI data වලට අපි ට්‍රේඩ් එක්සිකියුට් කරපු එක ඔය විදිහට තමයි අපිට බලන්න පුළුවන් මෙයා දිගටම රන් වෙනවා ට්‍රේඩ් එක ගැන විස්තර අප්ඩේට් කරන්නම් මේ channel එකට next family channel එකට මේක නැත්තම් අනිවාර්යෙන් join වෙන්න හරි එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරනවා හැමෝටම ජය වේවා අනිවාර්යෙන් මේ channel එකට join වෙලා ඉන්න